ඒ කියන්නේ ගේම් එකට මේ පාර කලින් මෙන්ටර් වෙන්නේ ලොකුම ගේම් එකක් ගහන්න තමයි. ළමයෙක් බයෝ වලට එකක් ගන්නවා නම් අනිවාර්යයෙන් MCQ 45ට වඩා අරගෙන තිබිය යුතුමයි. ඉතුරු මාස 5ම බෙදන කොහොමද? MCQ වලට අනුපාතයට අනුව. දවසින් 6යි මට ඕනේ. මේකේ එක කොටසක් කතා වෙන්නේ එක දවසක. මේ MCQ ඔක්කොම අලුතෙන් හදපු MCQ මාරු ඈ. මේකට ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. අපි දානවා දවල්ට පොඩි පොල් එකක්. සාමාන්‍යයෙන් 135කට උඩ හැමදාම පාඩම් කරලා ඉවරයි. පාඩම් දැනනවා ඔයා ලංකාවේ අයිති වෙන්නේ මොන කොටසද කියලා. මේ ගෲප් එක වෙනම සීන් එකක්. ඒකේ වෙනම වයිබ් එකක් තියෙනවා. MCQ ටිකක් කරනවා, ටික වැටෙනවා, ඩිස්කෂන් එක යනවා. පට්ට. දවස කවද්ද? මේක තමයි 2025 අවුරුද්දට අපි ඉදිරිපත් කරන MCQ 45 plus plan එක. අපි ගිය අවුරුද්දේ මේක කරේ විභාගෙට මාසයක් තියලා අද පටන් ගන්නවා මාස 5ක් තියලා. හරිද? ඒ කියන්නේ ගේම් එකට මේ පාර කලින් මෙන්ටර් වෙන්නේ ලොකුම ගේම් එකක් ගහන්න තමයි. හරිද? අහන්න. මොකද්ද මේ plan එකේ අරමුණ? අහන්නකෝ. MCQ 45 plus කියලා අර්ථය තමයි ළමයෙක් බයෝ වලට එකක් ගන්නවා නම් අනිවාර්යයෙන් මොකක් කරන්න ඕනද? MCQ 45ට වඩා අරගෙන තිබිය යුතුමයි නැත්තම් ගන්න බෑ. අරන් බලන්න ඕන තරම්. MCQ 42 40 44 ඔක්කොම මොනවද? බහුතරයක් B. ඒ තියෙනවා තියෙනවා. හැබැයි බහුතරයක් B. එතකොට 45ක් ගත්තේ නැතොත් එහෙම ඒකක් ගන්න ගොඩක් අමාරු වෙනවා. ඒ නිසා plan එකේ නමට හේතුව හරි. මොකද්ද මේක කරන්නේ? පළවෙනි දේ මේක බං ලංකාවටම ෆ්‍රී. ලංකාවටම ෆ්‍රී. අපේ පන්තියෙන් ලංකාවට ගන්න එක ෆ්‍රී වැඩක්. එක ෆ්‍රී වැඩ. හරිද? ලංකාවටම ෆ්‍රී. උඹලත් එන්න ඕනේ පිටේ වුණොත් එනවා. පට්ට සෙට් එක ගිය පාර මතකනේ කී දහක් ආවද කියලා ඒකට හරි. බර සෙට් එක කියන්නේ. හරිද? හරි. ලංකාවට ෆ්‍රී. එහෙම එක නොකර ඉන්න බෑ. මම බලනවා. හරිද? හරි. වැඩ පිළිවෙල කොහොමද? අහන්න මම කරන්නේ මේකයි. මුළු සිලබස් එක තියෙනවා සිලබස් එක. සිලබස් එකේ තියෙනවා පාඩම් කීයද? පාඩම් 10ක්. මේ පාඩම් ගත්තාම පළවෙනි පාඩම MCQ එකක්, දෙවෙනි පාඩම MCQ 7ක්, තුන්වෙනි පාඩම MCQ 4ක්, හතරවෙනි පාඩම MCQ කීයද? හතරවෙනි පාඩම MCQ 8ක්, නම් පස්වෙනි පාඩම MCQ 17ක්, හයවෙනි පාඩම MCQ 2ක්, හත්වෙනි පාඩම MCQ 4ක්, අටවෙනි පාඩම MCQ 4ක්, නවවෙනි පාඩම MCQ 4ක්, 10වෙනි පාඩම MCQ 2ක් වගේ ඔහොම තමයි MCQ බෙදෙන්නේ. දල වශයෙන් බෙදෙන්නේ. හරිද? ඔක තමයි MCQ 50 හැදෙන ස්ට්‍රක්චර් එක. දැන් එකතු කරලා 50ට වඩා වැඩි වුණොත් කෑ ගහන්න බෑ. හරිද? දල වශයෙන් කියලා කිව්වෙන් දැන් හරි. මේකෙදී මම ඉතුරු මාස පහට මේ MCQ ගානට අනුපාතයක් ඇතුව. ඒ කියන්නේ අනුපාතයට අනුව. තේරෙනවද? දැන් හිතන්නකෝ 50න් 7ක් දෙවෙනි පාඩමනේ. අන්න එහෙම. ඒ කියන්නේ දවස් තියෙන ගානෙන් 50න් 7ක් දෙවෙනි පාඩම. 50න් 17ක් පස්වෙනි පාඩම. ඉතුරු දින මොකද? ඉතුරු මාස පහම බෙදුවා කොහොමද? MCQ වලට අනුපාතයට අනුව. හරිද? එහෙම බෙදලා හැදුවා plan එකක්. MCQ 45 plus. හරි. ඔය plan එකේ ළමයි කරන්න මේක. හරිද? ඔක පටන් ගන්න. මැයි 30. මේක තමයි දවස. හරි. මැයි 30 පටන් ගන්න. මැයි 30 ඉඳන් මැයි 30 කියන්නේ සිකුරාදා. හරිද? හරි. මේ පාර plan එක තියෙන්නේ දවසක් කර දවසක්. ඒ කියන්නේ සවුද තියෙනවා. ආයි අඟහරුවාද නැහැ. බදා තියෙනවා. ආයි සිකුරාදා තියෙනවා. මරු. ඇයි? පාඩම් කරගන්න පුළුවන්. හරි. මම ඔයගොල්ලන් ටයිම් ටේබල් එකක් දානවා. මේ වගේ දවස් ඉතුරු ඔක්කොටම ඒ කියන්නේ අද ඉඳන් විභාගය දක්වා තියෙන විභාගය දක්වා කියන්නේ සරලව කිව්වොත් එහෙම නොවැම්බර් 3 දක්වා තියෙන දවස් වලට කියන්නේ සමුද බදාදා සිකුරාදා දවස් වලට මම මුළු සිලබස් එකේම තියෙන ඔක්කොම කොටස් ටික බෙදුවා කොහොමද MCQ වෙන අනුපාත අනුව හරිද දවස් ගන්න දාලා බෙදලා තියෙනවා හරිද එතකොට ඒ chart එක බලන්න හරිද එතකොට ඔයාලට තියෙනවා එතන ජුනි 30 කියලා මේ මැයි 30 කියලා මැයි 30 ගත්තාම මැයි 30 වෙනිදා MCQ කියන පාඩම දාලා තියෙනවා නැත්තම් පිටු ගාන දාලා තියෙනවා හරිද ඔයා ඒ පිටු ගාන මොකක් කරන්න ඕනේද මැයි 30 රෑ කීයද 11 රෑ 11ට කලින් පාඩම් කරලා ඉවර කරගන්න ඕනේ මැයි 30 රෑ 11 ගොඩක් නෑ මහ ගොඩක් නෑ චූට්ටේ පිටු 10 පිටු 5 තමයි දවස් පිටු 4 පිටු 5 තියෙන්නේ කවදද මැයි 30 රෑ 11 ඔක්කොමනේ මේ හරිද මැයි 30 කොටස් ටික එදාට ඊට පස්සේ අනිත් දවසේ මොකද්ද ඊයන් තමයි සවුන්ද් 30 කොටස් ටික ඉරිද පාඩම් කර සවුන්ද ටික නැත්තම් සවුන්ද උදේ පාඩම් කරන්න පුළුවන් ළමයි රෑ 11ට නිබන් තියෙන්නේ හරිද හරි පාඩම් කරගන්න ඕනේ මොකද එදා 11ට කලින් ඒ දින පොඩි කොටස මොකක් කරන්න ඕනද පාඩම් කරන්න ඕනේ මම මේක පොඩි වැඩක් කරනවා සමහර වෙලාවට අර MCQ දාන මදි වුණොත් එම කලින් කැලිය වුණොත් දානවා හොඳේ මෙතෙක් කරපු ඒවෙන් එහෙමත් දාන්න බහුතරයක් දාන්නේ එදාට නියමිත කොටසින් විතරයි මොකද්ද ප්ලෑන් එක දවසට ළමයි රෑ 11ට දානවා MCQ 10ක් මොකටද ටෙලිග්‍රෑම් ගෲප් එකට බලන්න මොකද්ද ටෙලිග්‍රෑම් හොඳේ
තොපි WhatsApp group එකේ බලලා මැරෙන්න දාන්න එපා හරිද? කීයටද දාන්නේ? රෑ 11ට දානවා MCQ 10ක්. 11 මාට්ට දානවා 11 මාට්ට දානවා උත්තරත් එක්ක මොකද්ද? විවරණයක්. ඔයා කරන්න මෙච්ච. ඔයා තියාගන්න ඕනේ සාමාන්‍යයෙන් මෙන්න ගඩ. මොකද්ද? රෑ 11ට එලාම් එකක් තියාගන්න. රෑ 11ට. ගෙදර කොයි ලෝකෙ හිටියත් 11ට එන මොකක් ගාවටද? දුරකථනේ ගාවට. ටෙලිග්‍රෑම් එක ගාවට එනවා. ඇවිල්ලා ඕපන් කරගත්තා 11ට ගානට දාන්න 11ට දාන්න. තවට කලිනුත් දාන්න. හරිද? 11ට බලාගත්තා MCQ 10 කරා. හරිද? 10 කරා. නැගිටලා ගියා. තේ එකක් බිව්වා. තේ එකක් හදාගත්තා. හොඳ තේ එකක් බිබී ඉඳාගන්න එපා. හරිද? තේ එකක් හදාගත්තා 11:35ට ආයි ආවා. මම 11ට උත්තර දානවනේ. හරිද? ආවා. උත්තර ටික බැලුවා. විවරණේ ඇහුවා වොයිස් එකක් දාන්න. නැත්නම් ලියලා දාන්නම්. වොයිස් එක ඇහුවා. අඩුපාඩු ටික හදාගත්තා. තේ එකත් ඉවරයිනේ. නැගිටලා ගියා. සාමාන්‍ය 11ට පටන් ගත්තොත් 12ට ඉවර කරන්න බල සම්පූර්ණට. ඒ කියන්නේ දවසින් පැයයි මට ඕනේ. ඒකත් සති දවස් 5න් 3ක විතරයි ඕනේ. සෙන්සුරාද පන්ති මේක නෑ. සෙන්සුරාද නෑ. හරි පන්තිනේ. හරිද? සති දවස් 3යි ඕනේ. ඒකනොත් පැයයි ඕනේ. 11ට වාඩි වුණා 12ට නැගිටලා ගියා. කැමති නම් මෙහෙම පුළුවන්. 12ට තේ එකක් බොන්න දාගත්තා. 12ට. 11ට ඉවර පටන් ගත්තා. 11 මාට ඉවරයි. උත්තර ටිකත් බලාගත්තා. ඩිස්කෂන් එකත් බැලුවා. කියන විවරණෙත් බලාගත්තා. ඇහුවා වොයිස් එක ඇහුවා. 12ට එක තේ එකක් බිව්වා. මොකක් හරි සිද්ධියක් ඇඩ් කරගන්න හැමදාම කරන්න. සාමාන්‍ය 12ට තේ එකක් බොන්නේ මරුනේ බා. මරු එක. 12ට තේ එකක් බොන්නේ මරු. එයි. දැන් තේ එකක් බොන්න තියෙනවනේ 12ට. එතකොට ඉක්මනට වැඩේ කරනවා. අටකජ කතාව වගේ තමයි. ඉක්මනට වැඩේ කරනවා. හරි ඒකේ කතාව. හරි. අහන්න. ගිය අවුරුද්දේ මේ ප්ලෑන් එකෙන් මොනවද උනේ? අම්මට සිටි අර මම කමෙන්ට් කොලයක් ගන්න හැම ළමයෙක්ගෙන් පන්තියේදී. හරි. ඒවැය තිබ්බ පට්ට සෙට් එකක්. අන්තිම මාසේ MCQ ෆොරස් ප්ලෑන් එකට අනුව පාඩම් කරා කියලා. ඒකනෝ පාඩම් කරා කියලා. ඒක සුපිරි ක්‍රමයක් බං. ඇයි ඒ? අහන්නකෝ. ඉතුරු මාස 5ට අදාළව මුළු සිලබස් එක මම ගානට බෙදුවා නම් කොටස් වලට ඔයාට ඒ කොටස් එදා පාඩම් කරගත්තා නම් සිලබස් එකම කවර් වෙනවා විභාගයට කලින්. හරි. හැබැයි මම ඒක මෙහෙම කියන්නේ නැහැ. ඔයා ඒ කොටස් එදා පාඩම් කරලා පේපර් ලියන්න බෑනේ. හරිද? මොකද්ද? අවම වශයෙන් එදාට ඒ කොටසවත් පාඩම් කරන්න ඕනේ. හරිනේ. හැබැයි පේපර් වලට එනකොට ඒ ටික පාඩම් කරනවා. එදාට ඒ ටික කරන්න. අවම වශයෙන් ඒ ටිකත් පාඩම් කරන්න. කවුරු හරි ළමෙක් මේ ප්ලෑන් එකටවත් ගේමක් ගහගත්තොත් උට ෂේප් එකේ MCQ 45 දාගන්න පුළුවන්. හැබැයි එක දවසක් හරි මිස් කරගත්තොත් හිතන්නකෝ ඔයා හිතන මොකද්ද? අද රෑ බඩගිනි, කම්මැලි, වහිනවා, සිග්නල් නැහැ, නැත්නම් මధుරු කනවා. ඒ වගේ මොන හරි පොඩි සාධක අරගෙන නිදාගත්තොත් මේ 11ට කලින් බඩ කෙලෙනවා. අනිවාර්යෙන් කෙලෙනවා. මොකද මේකේ එක කොටසක් කතා වෙන්නේ එක දවසයි. එක කොටසක් කතා වෙන්නේ එක දවසයි. ඔයා දවසක් මිස් කරා කියන්නේ ඔයාට ඒ කොටසෙන් එන MCQ ටික මිස් වුණා කියන එක. මේ MCQ ඔක්කොම අලුතෙන් හදපු MCQ මම හදන MCQ අර පට්ට MCQ ගිය පාරේ කරපුන් දන්නවද මේ MCQ කොහොමද කියලා මරු අර මම පට්ටම ගේමක් තියෙන MCQ. සාමාන්‍යයෙන් හැම MCQ ගන්න දෙයක් තියෙනවා. ඩිස්කෂන් මේ රෙකෝඩින්ග් එක විනාඩි 20 ගියවක් තියෙනවා. එච්චර කතා කරන දේවල් තියෙනවා. හරි. මම වටපිටාවත් එක මම කියනවා. හරි. එතකොට ඒ ටික බලාගත්තා නම් වැඩේ කොට. හරි. අහන්නකෝ. මේකට ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. ඔයාගේ යාළුවන් ඔක්කොම මේකට ඇඩ් කරගන්න. හරිද? නිකන් දෙබන් යන්නේ. හරිද? Tamanට ගේමක් ගහ ගන්න පුළුවන්. ලංකාවේ මෙහෙම කවුරුත් කරන්නේ නැහැ. මම විතරයි කරන්නේ. ගිය අවුරුද්දක මම මේ අවුරුද්දෙත් මම විතරයි. හරිද? සෙට් වෙන්න ඉගෙන කට්ටියට වැඩේ කොට දාගන්න පුළුවන්. අපි දානවා දවල්ට පොඩි පොල් එකක්. පොල්ලයක් කියන්නේ මේ ඡන්ද වගේ දාන්න. ඔයා දැන් පාඩම් කළ ඉවරද කියලා. හරිද? දවල්ට පොඩ්ඩක් අයිලා ගෲප් එකේ පොඩ්ඩක් බලන්න. ළමයි දානවා පාඩම් කළ ඉවරයි. සාමාන්‍යයෙන් 35කට උඩ හැමදාම පාඩම් කළ ඉවරයි. කියන්නේ එදා අදාළ කොටස් ටික දවල් 12 වෙද්දි ගොඩක් අය පාඩම් කළ ඉවරයි. ඔයා ඒකට අනිවාර්යෙන් වෝට් කරන්න. පාඩම් කරේ නැහැ කියන වෝට් කරන්න. හරිද? වෝට් කරන්න. ඔයාට දැනනවා ඔයා ලංකාවේ අයිති වෙන්නේ මොන කොටසද කියලා. පසුගාමී 160 තමයි ඔයා ගොඩක් වෙලාට ඉන්නේ. වෙනස් වෙන්න උත්සාහ කරන්න. හැමදාම මොකක් කරන්නද? ඇවිල්ලා පොල් එක දාපු ගමන් පාඩම් කළ ඉවරයි කියලා වෝට් කරන්න පුළුවන්. තේරෙනවද? ඔය මේ ගෲප් එක වෙනම සීන් එකක් ඈ. ඒක වෙනම ලයින් එකක් යන්නේ. හරිද? ගිය පාර කරපුන් දන්නවා ඇති. ඒකේ වෙනම වයිබ් එකක් තියෙනවා. ඒක මාරම වයිබ් එකක් තියෙනවා. හරිද? මොකද වෙනම ලෝකයක් එක. MCQ ටිකක් කරනවා. හැමදාම ඡන්ද විමසීමක් යනවා. කරපු නැතිවම වෝට් කරනවා. උත්තර ටික වැටෙනවා. ඩිස්කෂන් එක යනවා. පට්ට. තේරුණාද? සෙට් වෙන්න දවස කවද්ද? ජුනි 30 මැයි 30 පැටලෙන හරිද? මැයි 30. ඒ කියන්නේ මේ හිටනිද්දා. හරිද? සෙට් වෙන්න මගදී සෙට් වෙන උන්ට වඩා මුලදී සෙට් වෙන ලේසි. මිස් වෙන්නේ නැහැ නේ. හරිද? එතකොට වැඩේ කරගෙන යනද? හරිද?